කුරුවලට ප්‍රාණ දෙමින් ඇඟිලි තුඩු මවන පන් හිඳක හීන. කෞශල්‍යා ජයසූරිය විසින් ලියන මෝසම් වැසි 31 වන කොටස. පොඩි උඹට මේ කතාව දිගටම කියන්න පුළුවන්ද මල්ලි? පුළුවන් ලොකු. මේ කතාවේ මේ ටික මන් තරම් හොඳට දන්න වෙන කවුරුත්ම නෑ. ඒ නිසා මම්ම කියන්න. මේ කනට ඇහෙන හැම දෙයක්ම මට විශ්වාස කරන්න කොච්චර අමාරු වුණත් ඒ හැම දේම මට විශ්වාස කරන්න ඕන. මොකද ඒ හැම වචනයක්ම කියන්නේ මම මේ ලෝකේ වැඩියෙන්ම විශ්වාස කරන කෙනා. තාත්තගේ මූණ දිහා බලාගෙන ලොකු තාත්තා ඇහුවේ තාත්තා මහා බර හුස්මවල් අතාරින හින්දා වෙන්න ඇති. ඒ තාත්තගේ උත්තරෙත් එක්ක ඔළුව උඩටයි පහළටයි වනපු ලොකු තාත්තා තාත්තටම කතාව කියන්න ඉඩ දුන්නා. පුතේ මේ කාලෙ වෙද්දි මට කැලුම් ගැනවත් ලොකු තාත්තා ගැනවත් සෙල්වලා ගැනවත් හොයලා බලන්න කාලයක් තිබුණේ නෑ. මං කරපු එකම දේ පුළුවන් තරම් මං සැප විඳා ඔයාගේ අම්මට දුක් දුන්න එක විතරයි. මොකද මට එයා ගැන තිබුණේ ලොකු වෛරයක්. පුතේ ඊට පස්සේ තමා ලස්සනම කතන්දරේ වෙන්නේ. මම අඩුම තරමේ ගෙදරවත් නැති දවසක ඔයාගේ අම්මට හොඳටම අමාරු වෙනවා. එයා මට දිගින් දිගටම ගෝල් 2-3ක් ගත්තත් මට ඒ එකක්වත් ආන්සර් කරන්න තරම් උවමනාවක් වෙන්නේ නෑ. ඒත් ගතේ හයියට වඩා හිතේ හයිය තියෙන ඔයාගේ අම්මා එදා එහෙම්මම ටැක්සි එකකට කතා කරගෙන හොස්පිටල් එකට යනවා. මම මහරෑ ගෙදර එද්දි ඔයාගේ අම්මා ගෙදර නෑ. ඒත් ඔයාගේ අම්මා අර බැර අමාරුකම් මැද්දේ මට පුංචි පණිවිඩයක් තියලා ගිහිල්ලා එයා හොස්පිටල් එකට යනවයි කියලා. ඒත් මගේ පුතා විශ්වාස කරනවද මේ තාත්තට ඕනෙ වෙන්නේ නෑ ඔයාගේ අම්මාව බලන්න හොස්පිටල් එකටවත් යන්න. කිසිම ගාණක් නැතුව එදා රෑ මම එහෙම්මම වොෂ් එකක් දාගෙන නිදා ගන්නවා. පහුවදා එළි වෙනවා. මං දන්නවා මේ විද්දි ඔයාගේ අම්මා හොස්පිටල් එකේ ඉන්නේ කියලා. ඒ වගේම එක්ක ඔයාව හම්බ වෙලා එහෙම නැත්තම් ඔයාව හම්බ වෙන්න තව වෙලාව තියෙනවයි කියන්නත් මං දන්නවා. ඒත් මට ඒ එකක්වත් මේ වෙලාවේ වැඩක් නෑ. මොකද ඒ හැම දෙයක්ම මන් දකින්නේ මගේ සාර්ථකත්වයට කැපුණු වලවල් විදියට. මං ඒ ඔක්කොම අමතක කරලා දාලා ආපහු උදේටම ඔෆිස් යනවා. සමහරක් වෙලාවට ඔයාගේ අම්මා උදේ හරි මං එයි කියලා බලන් ඉන්නේ නැති. මොකද ඒ වෙද්දි ඔයාගේ අම්මව බලන්න යන්න මං ඇරෙන්න වෙන කවුරුත් ඉන්නෙත් නෑ. හැබැයි පුතේ දෛවයෙන් මාර ලස්සන සෙල්ලමක් අපිට කරලා පුරුදු විදියටම ඔෆිස් ඕෆ් වෙලා ක්ලබ් එකට යන මට ඇක්සිඩන්ට් එකක් වෙනවා. මම කිව්වේ දෛවයෙන් හරි ලස්සන සෙල්ලමක් කරලා කියලා. මාව ගිහින් නවත්තන්නේ ඔයාගේ අම්මා ගිය හොස්පිටල් එකේමයි. මාව ඇක්සිඩන්ට් වුණාට පස්සේ මාව හොස්පිටල් එකට ගිහින් දැම්මත් ඔයාගේ අම්මට කරපු කියපුවට ප්‍රතිවිපාක මට එවලෙම හම්බ වෙනවා. මොකද ඔයාගේ අම්මව ගණන් නොගෙන රෑ තිස්සේ හිටපු යාළුවෝ කවුරුත්ම මල් ළඟ ඉන්නේ නෑ. මාව හොස්පිටල් එකට ගිහින් අතෑරලා දාලා
ඒගොල්ලෝ යන්න යනවා. හැබැයි ඉතින් හොස්පිටල් එකේ නීතියට අනුව බාරකාරියෙක්ගේ නම දෙන්න ඕනේනේ. අන්න එතකොට ඒගොල්ලෝ ආපහු සැරයක් මගේ ඇනෙක්ස් එකට ඇවිල්ලා ඔයාගේ අම්මා ඉන්නවද කියලා බලනවා. එයාලට ඔයාගේ අම්මව හොයාගන්න වෙන්නේ නැහැ. ඒත් ඇනෙක්ස් එකට ආපු එයාලට දැනගන්න හම්බ වෙනවා අම්මා මේ වෙද්දි හොස්පිටල් එකේ තමයි ඉන්නේ කියලා. එයාලා හිම්මම හොස්පිටල් එකට ගිහින් අම්මව හම්බ වෙනවා. ඒ අද්දි අම්මට ඔයාව හම්බ වෙලා යන්තමට දවසයි. ඒත් මං අර ඔයාට කිව්වේ හිතේ හයියට වඩා ගතේ හයිය තියෙන ඔයාගේ අම්මා මේ ආරංචිය දැනගත්තු ගමන්ම හොස්පිටල් එක දෙවනක් කරලා කොහොම හරි මාව බලන්න තියටර් එකට එනවා. එනකොට පුතේ මගේ මුළු කකුලක්ම වෙලලා මට 100ක් පතක් කියන දෙයක් මොකොත්ම නැහැ. ඒ අම්මට මාව බාර දීපු මගේ යාළුවෝ ටික ඔක්කොම යන්න යනවා. මේ වෙද්දි අම්මට ඔයාව හම්බෙලා මා දවසයි මම යා පැත්තේ හොස්පිටල් එකේ අම්මා මොනවා කියලා කරන්නද? ඒත් පුතේ අම්මා දිහා බලපු හොස්පිටල් එකේ කට්ටිය අම්මට උදව් කරනවා. අම්මා හොඳ සනීපෙන් ඔයත් එක්ක ඉන්න නිසා අම්මට පුළුවන් වෙනවා දවස් 2-3කින් හොස්පිටල් එකෙන් ඔයාවත් අරගෙන ඇනෙක්ස් එකට යන්න. ඒ වෙද්දි මට යන්තමට සිහිය ආවත් මගේ කකුල හොල්ලන්න පුළුවන් මට්ටමක නෑ. කකුල කවදා හොඳ වෙයිද කියලා ඩොක්ටර්ලට වුණත් කියන්න බැරි තත්ත්වයකයි පුතේ ඒ වෙද්දි තියෙන්නේ. අනේ පුතේ ඔයාගේ අම්මා ඔයාවත් අරගෙන කොහොම හරි මාව බලන්න හොස්පිටල් එකට එනවා. මං එයාට කරපු කියපු හැම දේම අමතක කරලා එයා මට සලකනවා. ඩොක්ටර්ලා වුණත් කියන්නේ කකුල සනීප වෙයි කාලයක් කියන්න බැහැයි කියලා. ඉතින් පුතේ ඔහොම යද්දි මාව හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ගෙනියන්න වෙනවා. ඉතින් අපිට යන්න වෙන තැනක් නෑනේ. අර මම හිටපු මගේ යාළුවෝ කවුරුත් මේ වෙද්දි මාත් එක්ක නෑ. අම්මා මාවත් අරන් අර පොඩි ඇනෙක්ස් එකට ආපහු යනවා. මාව ඇනෙක්ස් එකේ තියන් එයා මට සාත්තු කරනවා. ඔයා පොඩි නිසා එයාට ඒ වෙද්දි ඇකඩමි එකට යන්නත් බෑ. මං හම්බ කරලා ඉතුරු කරලා කියලා දෙයක්වත් නෑ. මොකද ඔක්කොම මම නාස්ති කරලා ඉවරයි. ඔයාගේ අම්මා හම්බ කරපුවත් ඔයා වෙනුවෙන් මෙයා ඉතුරු කළා. මට අද වගේ හොඳට මතකයි පුතේ. අන්තිමටම ඔයාගේ අම්මා එයාගේ කරේ තිබ්බ මාලේ කරාබු දෙකයි ගලවලා ඒක උගස් කඩේට තියලා සල්ලි අරගෙන ඇවිත්ලා ඒ ටිකේම අපි වෙනුවෙන් නැහුණා. මොකද පුතේ මේ පොළව උඩ එයාට උදව්වක් ඉල්ලගන්න ඒ වෙද්දි කිසිම කෙනෙක් උන්නේ නැහැ. ඒත් පුතේ ඒ සල්ලි ටිකත් ඉවරුනහම එයා මොකද කරන්නේ? ඒ වෙද්දි අපේ ගෙදරට බැඳලා තිබ්බ ඇඩ්වාන්ස් කාලෙත් ඉවර වෙලා. ඉතින් අපිට ඒ වෙද්දි කියලා තිබ්බේ එක්ක ඇඩ්වාන්ස් එක ආපහු දීලා ගෙදර ආපහු අවුරුද්දකට ගන්න නැත්තම් මෙතනින් යන්න කියලා. පොඩි දරුවෙකුයි අබ්බගාතෙක් වගේ ඉන්න මාවයි අරගෙන එයා කොහේ යන්නද? කෝ අපිට දෙන්න ඇනෙක්ස් එකට ආපහු සල්ලි එකක්වත් නෑ. ටික යාගාව තියෙන සල්ලි ඔක්කොමත් ඉවර වුණා. අන්තිමටම කරන්න දෙයක් නෑ පුතේ. එයා අන්තිමටම එක තීරණයක් ගත්තා. එයා යනවා කියලා තීරණය කළා සෙල්වව හම්බ වෙන්න. මට යන්න කියන්නවත් එපා කියන්නවත් විදියක් තිබුණේ නෑ පුතේ. ඔයාගේ අම්මා කරන කියන හැම දෙයක් දිහාම බලන් ඉන්න වැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් මට තිබුණේ නෑ. ඔව්. අතදරුවෙක් වුණු ඔයාවත් අරගෙන එයා සෙල්වව හම්බ වෙන්න ගියා.
හැබැයි මේ ජීවිතේ එච්චර යාට ලේසි කළේ නෑ. ඒ වෙද්දි සෙල්වා සිවරත්නම් රාසම්මත් එක්ක යාපනයට ගිහිනොයි හිටියේ. ඉතින් එයාගේ ඒ බලාපොරොත්තුවත් එහෙම්මම නැති වුණා. ඒත් පුතේ එයා කොහොමද ආපහු හැරිලා එන්නේ හිස් අතින්. එයා ආපහු ගියා ඔයාගේ අත්තම්මව හම්බ වෙන්න. එයාට ජීවිතේ පුදුම තරම් අවාසනාවන්ත වුණේ අත්තම්මට කලින් පප්පව හම්බ වුණ නිසා. ඒ වෙලාවේ මේ වලව්වේ උන්නේ පප්පා පුතේ. ඔයාගේ අම්මව දැක්කහම වෙඩි කාපු ඌරෙකුටත් වඩා පප්පා කලබල වුණා. අඩුම තරමේ අර අම්මගේ අතේ ඉන්නේ පප්පගෙම ලේ තියෙන දරුවෙක් නේද කියන එකත් එදා පප්පට අමතක වෙලා තිබ්බා. එයාගෙන් අම්මට ලැබිච්ච එකම උත්තරේ පයින් පාරක් විතරයි පුතේ. ආපහු වලව් අත්ත පැත්තට තියා නුවරටවත් ආවොත් වෙඩි තියලා දානවා කියලා අහගත්තු ඔයාගේ අම්මා ඔයාවත් තුරුල් කරගෙන ආපහු කොළඹට එනවා පුතේ. අම්මෙක්ගේ ආදරේ කවියකටවත් රචනාවකටවත් පොතකටවත් ගන්න බෑ කියලා මන් දන්නවා. මොකද අඩුම තරමේ මූණක්වත් දකින්න නැතුව තමන්ගෙම කුස තුල වැඩෙන පුංචිම පුංචි ජීවියෙකුටයි අම්මෙක් ආදරය කරන්නේ. ඒක මනින්න මිනුම් දනුකෝ. අවාසනාවකට මේ වෙනකම්ම මම දැනන් උන්නේ මට ඒ ආදරේ අහිමි කියලා. ඒත් මට මේ දැන් ඇහෙන වචන එක්ක මට දැනෙනවා මේ ලෝකෙ වැඩියෙන්ම ඒ ආදරේ විඳලා තියෙන්නේ මං කියලා. බිමට බර වෙලා තියෙන අත්තම්මගේ ඇස්වල කඳුරු පොකුරු වැටුනේ එකට තද වෙලා තියෙන යාගේ අත් දෙක උඩට. අත්තම්මගේ විතරක් නෙමේ මගේ ඇස්වලිනුත් හරියට වාන් දොරටු ඇරියා වගේ කඳුළු වැටෙනවා. නේත්‍රගේ ඇස්වලිනුත් වෙනසක් නෑ කියලා මම හොඳටම දන්නවා. අරවින්ද් හිටියේ ඇස් තත කරලා පියාගෙන වුණත් ඒ වැටෙන කඳුළු නම් නවත්තන්න බැරි වුණා. කොහොම ඒ වැටෙන කඳුළු නවත්තන්නද? මේ ඇහෙන්නේ අම්මෙක්ගේ දුක. අම්මෙක් දරුවෙකුට දුන්නු ආදරේ. අම්මෙක් තමන්ගේ පවුල රැකගන්න විඳපු දුක. ඉතින් එහෙව් ඇහෙන දුක් ගීයකට කඳුළු කොහොමද නවත්තන්නේ? ඒ කඳුළු වලට ඉවරයක් නැති වේවි. ඒත් එච්චරක් ආදරය කරපු අම්මා මට තේරෙන කාලෙ වෙද්දි මාව ඈත් කළේ ඇයි? ඒකට මොකක්ද හේතුව? ඒකට හේතුවක් තියෙන්න ඕනි. මට ඒකට හේතුව දැනගන්න ඕනි. මොකක්ද ඒ?